විශාල ජනතාවක් ඉන්න තැනක් මිලානෝ ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානය. ඒකට දැන් තමයි අද මේ ඔබට මේ පණිවිඩය දෙන්නේ. මේ පණිවිඩය දෙන්න ප්‍රධානම හේතුව තමයි අපි ලෝකේ පුරා ඉන්න බොහෝ අය දැක්කා පහුගිය දවස්වල නාපොලේ විශාල උද්ඝෝෂණයක් විදේශිකයන්ගෙන් විශාල උද්ඝෝෂණයක්. මම මේ පණිවිඩය දාන්නේ නිකන් නෙවෙයි. අපේ ඉතාලියේ බොහෝ අයත් එක්ක සාකච්ඡා කරා මේ සම්බන්ධව. ඒ කිසිම කෙනෙක් කිව්වේ නැහැ අතරම මේක හොඳ වැඩක් කියලා. මේක යහපත් වැඩක් කියලා කවුරුත් ප්‍රකාශ කළේ නැහැ. හේතුව අපි ඇවිල්ලා ඉන්නේ අනිත් අයගේ වෙනත් අයගේ කෙනෙක්ගේ රටක. එතකොට මේ උද්ඝෝෂණ කරපු ඔක්කොම රිපූජි දාපු අය මේ රටේ අයිතිවාසිකම් ඉල්ලන්න පුළුවන් කමක් නැහැ රිපූජි දාපු කෙනෙකුට. රටේ නීතිය තමයි යම් ආකාරයක මොන හරි දෙයක් කරොත් එයාව රටින් පිටුහල් කිරීමේ අයිතිය රටේ ජනපතිට නීති මණ්ඩලයට අයිතියක් තියෙනවා. හරියට කෙනෙක් ඇවිල්ලා අපේ ගෙදර කෑමට ආවට පස්සේ ගෙදර පදිංචිය ඉල්ලනවා වහා සමාන වැඩක් තමයි මේ කරේ. මේක තාම භයානක දෙයක්. කවුරු නමුත් අපේ ජනතාව විශාල වශයෙන් නොමග යවලා තියෙනවා. හේතුව අපේ මිනිස්සු නොමග යන්නේ හරි දක්ෂ නිසා. ඉතින් මේ රිපූජි දාන එක ගැන මම අවුරුදු 8ක් තිස්සේ බොහෝ අයට කියනවා. ඉතින් බොහෝ අය මට බැනලා තිබුණා මේ රිපූජි පාස්ටර් කියලා. නමක් හැදුනා. රිපූජි දාලා අපි සල්ලි ගන්නවා කියලා. මේ කාගේ හරි සල්ලි ගත්තා නම් ඒකත් මම කිව්වා එක ඊර එකක් හරි අරන් තියෙනවා නම් කරුණාකරලා පෙන්නන්න නැත්නම් ඇවිල්ලා ඔප්පු කරන්න කියලා. මේ මිනිසුන්ට තියෙන ආදරය නිසා තමයි අපි එහෙම කළේ. නමුත් දැන් ඒක ඔක්කොම අතහැරලා හොඳයිම කියන කෙනෙකුට අපි ඉදිරිය කරනවා. රිපූජි කියන්නේ තමුන්ගේ රටේ ඉන්න බැරි නිසා මේ රටේ ඉන්න රටේ අවසර ඉල්ලලා කරන වැඩක්. ඒක ඕන කෙනෙක් දන්නවා. එතකොට එහෙම කෙනෙකුට පුළුවන් ද ඇවිල්ලා ඉන්න රටේ අයිතිවාසිකම් ඉල්ලන්න. අපිට රිපූජි බලපත් මේ සෝජන් එකක් දෙන්න අපිට සෝජන් එකක් දෙන්න කියලා ඉල්ලන්න කිසිසේත් අයිතියක් නැහැ. ඒක නීතිය දන්නේ අය දන්නවා. ඒවා කරගන්න ක්‍රම තියෙනවා. සූක්ෂම ආකාරයෙන් හරි නිහතමානී විදිහට කරගන්න ඕනේ වැඩ. නමුත් දැන් ලණුව කාලා ඉවරයි. කාගේ හරි ලණුවක් දුන්නා. ඒ ලණුව අපේ මිනිස්සු කෑවා. ඒක තමයි කියන්න තියෙන ඇත්ත කතාව. ඒ ලණුව ඒ කතාව කෑවා. ඒ කියන්නේ ලණුව කෑවා. ඒක දිරච්ච ලණුවක්. ඉතින් මේකේ ප්‍රතිඵල හරි භයානක වෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. මොකද හේතුව අපි දන්නවා දැන් පවතින රජය දැනට ඉන්න අගමැතිනිය මේවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. විදේශිකයන්ට විරුද්ධ කෙනෙක්. විදේශිකයෝ ඉන්නවට කැමති නැහැ. කියන්න පුළුවන් තරම් රටෙන් පිටුහල් කරන්න කියලා විදේශිකයෝ. ඉතින් එහෙම අවස්ථාවක හිතලා බලන්න මේ ඔක්කොමලා කරපු වැඩේ ඔක්කොම මේ ටික දෙනෙක් කරපු වැඩේ කොච්චර කැත වැඩක්ද කියලා. ඒකට අවිල හිටිය ගොඩාක් කාන්තාවෝ කිව්වා දූෂිත වචන කොච්චරද. දැන් මම මේ රටේ අගමැතිලා හිටියා නම් මම මේ රටේ නිලයක් තිබුණා නම් මම කරන්නේ ඔක්කොමලා තම තමුන්ගේ රටවලට ඵලයව කියලා එළවලා දාන එක. මොකද අපිට අයිතියක් නැහැ මේ රටේදී අපිට ඒ වැනි දේවල් කරන්න. මේ රට එච්චරකට හොඳ රටක් යහපත් රටක් නිසා තමයි ඇත්තටම මිනිසුන්ට යම් chance එකක් තියෙන්නේ ඉන්න. ඒ අතරේ බලන්න අනුර කුමාර දිසානායකටත් බයිනවා. එයාපත් උනේ දැන් මාස ගානයි. ඉතින් ඒ ජනපතිටත් බයිනවා මේ වගේ වැඩ කරන්නේ නැහැ කියලා. රිපූජි ඉල්ලන්නේ ලංකාව අතහැරලා ඇවිල්ලා අපේ රටේ ඉන්න බෑ කියලා මොන හරි ප්‍රශ්නයක් දානවා. ඒකත් සමහර අය හරියාකාරව ඒ රිපූජියක ඉල්ලන්න දන්නේ නැහැ. ඇත්ත කතාව. ඉල්ලලා තියෙන ක්‍රම වැරදි. ඉල්ලලා තියෙන්නේ වැරදි ක්‍රමවලට තමයි රිපූජි ඉල්ලලා තියෙන්නේ. එතකොට මේකත් එච්චර හොඳ වැඩක් නෙවෙයි. අන්තික අනුර කුමාර දිසානායක ජනපති කිව්වේ නෑනේ රටෙන් ගිහිල්ලා වෙන රටක රිපූජි ගනිලා කියලා. ඒකට ලංකාව අයිතියක් නැහැ. අතර මේ කට්ටියට ලංකාව රිපූජි දැම්ම කියන්නේ ලංකාව අයිතියක් නැහැ. පැහැදිලිද? ඒ කට්ටිය ලංකාව හොඳ නැති නිසා තමයි ලංකාව පැහැරලා ආවේ කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේක මේ නිසා දැන් ගියා වූ රටවල ලංකාවේ එම්බසිට යන්න අයිතියක් නැහැ. දැන් හිතුවොත් රිපූජි දාපු කෙනෙකුට ඉතාලියේ ශ්‍රී ලංකා එම්බසිටවත් යන්න අයිතියක් නැහැ. යනවනේ යන්න ඕනේ ඉතාලි පොලිසිය එක්ක. ඒක තමයි සැබෑ නීතිය.
නමුත් ඒ නීතියවත් මොකක් අය දන්නේ නැහැ. දන්නේ නැතුව පව් ඇත්තටම මේ අය නොමග ගියා, නොමග යවුවා කවුරු හරි. ඒක ඊටාම භයානක දෙයක්, ඊටාම වේදනාත්මක දෙයක්. ඉතින් දැන් වැඩේ සිද්ධ වෙලා ඉවරයි. ඒකට එන ප්‍රතිඵලය දිහා අපි බලාගෙන ඉමු. යහපත් ප්‍රතිඵලයක් ආවොත් හොඳයි. හැබැයි නරක අයහපත් ප්‍රතිඵලයක් ආවොත් ඒක තමයි භයානක දේ. ඉතින් කවුරු හරි මේක උසිගැන්වීමක් කළා. දැන් මේකටත් මට බණී ගොඩක් අය මට දුෂ්ණකයි. නමුත් කරන්න දෙයක් නැහැ. මේ හේතුව අපි දැක්ක සත්‍යතාවය. කැමති ගොඩක් අයත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා තමයි මම මේ තීරණය මෙහෙම වීඩියෝ එකකුත් දාන්නේ. හැමෝම කිව්වේ මේක සුදුසු නැහැ. මේ කරපු වැඩේ නිසා අපිට ගොඩක් අයට ලංකාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියන ඒ තමයි යාලා කිව්වේ. ඉතින් මේක ප්‍රතිඵල දිහා අපි බලනිමු. මොකද්ද වෙන්නේ කියලා.